අයිබෝන් රටේ මේ වන විට පවතින ආර්ථික තත්ත්වයට අනුව සහ විදුලි බිල් වැඩිවීමත් එක්ක සියලු දෙනාටම කරගන්න පුළුවන් නැත්නම් ඕනම පවුලකට ඕනම පුරවැසියෙකුට කරගන්න පුළුවන් වෙන විදිහේ සූර්ය බල පද්ධතියක් හඳුන්වලා දෙන්න අපි කල්පනා කරා. ඇත්තටම හඳුන්වලා දෙන්න කියලා කිව්වට මේක දැනට පවතින සූර්ය බල පද්ධතියක්. හැබැයි අපි සෝලර් පවර් සිස්ටම් එකක් ගැන කතා කරනකොට විශේෂයෙන් ඔන් ග්‍රිඩ් සූර්ය බල පද්ධතියක් ගැන කතා කරනකොට දැනට EDL එකෙන් සහ ලෙකෝ ආයතනයෙන් දෙන්නේ කිලෝවොට් 5ක සූර්ය බල පද්ධතියකට තමයි පර්මිෂන් නැත්නම් ක්ලියරන්ස් එක දෙන්නේ. කිලෝවොට් 5ට වැඩි යනකොට අපි දන්නවා කලිනුත් මම කියලා තියෙන විදිහට කන්සප්ෂන් එක අනුව තමයි කිලෝවොට් 5ට වැඩි සූර්ය බල පද්ධති වලට අනුමැතිය ලබා දෙන්නේ. ඉතින් මේ කිලෝවොට් 5 ගැන නිතරම කතා කරන නිසා ඇත්තටම හැමෝම මේ පිළිබඳව ආයතන මට්ටමිනුත් නැත්නම් පාරිභෝගිකයන්ගේ පැත්තෙනුත් කිලෝවොට් 5ක් ගැනම තමයි හිතන්නේ. මීට වඩා සරල සූර්ය බල පද්ධතියකට සියලු දෙනාටම යන්න පුළුවන්, පහසුවෙන් ළඟා වෙන්න පුළුවන්, අඩු මිල ගණනකට සවි කර ගන්න පුළුවන් සූර්ය බල පද්ධතියක් ගැන කියන්නයි අපි අද සූදානම් වෙන්නේ. හරි, අපි මෙහෙම කතා කරමු. සාමාන්‍යයෙන් සාමාන්‍ය නිවසක සාමාන්‍ය ව්‍යාපාරික ස්ථානයකට වුණත් ගැළපෙන සූර්ය බල පද්ධතියක් තමයි කිලෝවොට් 2ක ඔන් ග්‍රිඩ් සූර්ය බල පද්ධතිය. අපි කිලෝවොට් 5ක පද්ධතියක් යනකොට යන වියදම කිලෝවොට් 5ක පද්ධතියක් සවි කරගන්න යන වියදම අධික මුදලක් වෙන නිසා ඕනම කෙනෙකුට සවි කරගන්න පුළුවන් හොඳ බජට් ප්‍රයිස් එකක් තියෙනවා කිලෝවොට් 2ක ඔන් ග්‍රිඩ් සූර්ය බල පද්ධතියකට. මේ කිලෝවොට් 2ක ඔන් ග්‍රිඩ් සූර්ය බල පද්ධතියකින් මාසකට විදුලි ඒකක 240ක් ජෙනරේට් කරගන්න පුළුවන් අවම වශයෙන්. ඊට වැඩි වුණත් ජෙනරේට් කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඇවරේජ් එකක් විදිහට යුනිට් 240ක් මාසයකට කිලෝවොට් 2ක පද්ධතියකින් ජෙනරේට් කර ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් යුනිට් 240ක් කියන්නේ සාමාන්‍ය නිවසකට ඊටාම ප්‍රමාණවත් ඒකක ප්‍රමාණයක්. ඉතින් මේ ඒකක ප්‍රමාණය 250ට අඩු ඒකක ප්‍රමාණයක් තමයි යන්නේ නැත්නම් වැය කරන්නේ වැය වෙන්නේ සාමාන්‍ය නිවසක විදුලි පරිභෝජනය සඳහා. ඉතින් මේ විදුලි පරිභෝජනය කවර් කරගන්න විදුලි බිලෙන් නිදහස් වෙන්න හොඳටම ප්‍රමාණවත් වෙනවා කිලෝවොට් 2ක ඔන් ග්‍රිඩ් සූර්ය බල පද්ධතිය. ඒ එක පැත්තකින්. අනිත් පැත්තෙන් දැනට පවතින EDL එකෙන් CEB කියලා අපි කලින් හඳුන්වපු EDL ආයතනයෙන් සහ ලෙකෝ ආයතනයෙන් කිලෝවොට් 5ක පද්ධතියකට ක්ලියරන්ස් දෙනවට වඩා කිලෝවොට් 2ක සූර්ය බල පද්ධතියකට නිෂ්කාසන වාර්තාව ලබා ගන්න බොහෝ දුරට හැකියාව තියෙනවා. මොකද කිලෝවොට් 5ක් දෙනවට වඩා ලෙහෙසියෙන් ඔවුන්ට ට්‍රාන්ස්ෆෝමර් කැපැසිටි එකට අනුව කිලෝවොට් 2ක පද්ධතියට ක්ලියරන්ස් ලබා දීමේ හැකියාව තියෙනවා. ඉතින් ඒ නිසා ඔබ පදිංචි වෙලා ඉන්නේ ඔබ ව්‍යාපාරය කරන ස්ථානයේ ඔබේ කාර්යාලය ඔබට අදාළ ට්‍රාන්ස්ෆෝමරයට තියෙන දුර මීටර් 600කට වඩා අඩුයි නම් 90%ක්ම ඔබට නිෂ්කාසන වාර්තාව ලබා ගැනීමේ හැකියාව තියෙනවා. වෙනත් හේතුත් බලපානවා. මේ දුර විතරක් නෙමෙයි බලපාන්නේ. ට්‍රාන්ස්ෆෝමර් එකේ කැපැසිටි එක විශේෂයෙන් බලපානවා. හැබැයි ඔබ මීටර් 600කට මෙහෙන් ඔබේ ගොඩනැගිල්ල පිහිටලා තියෙනවා නම් ඔබ සූර්ය බල පද්ධතිය ස්ථාපනය කරන්න හිතන ගොඩනැගිල්ල ඔබට බොහෝ දුරට නිෂ්කාසන වාර්තාව ක්ලියරන්ස් එක ලබා ගැනීමේ හැකියාව තියෙනවා. එතකොට එක පැත්තකින් ක්ලියරන්ස් ලබා ගැනීමට පහසු වෙනවා කිලෝවොට් 2ක පද්ධතියකින්. අනිත් පැත්තෙන් ඔබට සාධාරණ පහසු මිල ගණනකට මේ කිලෝවොට් 2කේ පද්ධතිය සවි කර ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ දෙකම තියෙන නිසා මම විශ්වාස කරනවා ලංකාවේ පාරිභෝගිකයන් විදුලි පාරිභෝගිකයන් වැඩි පිරිසකට කිලෝවොට් 2ක ඔන් ග්‍රිඩ් සූර්ය බල පද්ධතිය මේ වන විට සවි කර ගැනීමේ හැකියාව තියෙනවා කියලා.
අපි කියන්නම් සෝලර් පවර් එවොලූෂන් ප්‍රයිවට් ලිමිටඩ් අපේ ආයතනයෙන් මේ කිලෝවොට් දෙකක සූර්ය බල පද්ධතිය සම්පූර්ණ වියදම ලක්ෂ 4.75කට රුපියල් 4,75,000කට ඔබට සවි කර ගැනීමේ හැකියාව තියෙනවා. මේ සඳහා අපි ඔබේ EDL ගාස්තු, EDL නැත්නම් ලෙකෝ ගාස්තු ක්ලියරන්ස් එකේ ඉඳලා මීට සවි කරන එක දක්වා මීට චාර්ජස් දක්වා අපි ඔබ වෙනුවෙන් ගෙවනවා. ඔබට අමතර මුදලක් මේ 4,75,000ට වඩා වැය වෙන්නේ නැහැ. EDL සහ ලෙකෝ ගාස්තු අප විසින් ගෙවනවා. ඊට අමතරව මේ පැකේජ් එකට අපි දනවා ඔබට වසරක රක්ෂණ ආවරණයක් මේ වන විට අපි ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවෙන් තමයි ඒ රක්ෂණ ආවරණය ලබා දෙන්නේ. වසරක රක්ෂණ ආවරණයක් මේ පද්ධතියට ලබා දෙනවා. ඒ වගේම වසර 10ක් ඇතුළත සිව් වතාවක් මේ අපි සවි කරනු ලබන සූර්ය බල පද්ධතිය නොමිලේ සර්විස් කරලා දෙනවා. ඊට අමතරව ඔබ දන්නවා ඔන්ලයින් පහසුකම් දෙනවා, ඔන්ලයින් මොනිටරින් කරනවා. ඔබටත් ඔබේ ඕනෑම ඩිවයිස් එකකින් ඔබේ සූර්ය බල පද්ධතිය බලන්න පුළුවන් හැකියාව තියෙනවා. ලෝකයේ ඕනෑම තැනක ඉඳලා ඒ පහසුකම අපි ලබා දෙනවා. ඔබ Wi-Fi කනෙක්ෂන් නැත්නම් අන්තර්ජාල පහසුකම් සපයාගෙන තියෙන්න ඕනේ. ඉතින් මේ පැකේජ් එක ඒ විදිහට අපිට ලබා දෙන්න පුළුවන් වගේම මේ සඳහා කිලෝවොට් දෙකේ සූර්ය බල පද්ධතිය සඳහා අපි භාවිතා කරනවා වොට් 630 ජින්කෝ බයිපේෂල් පැනල් 4ක්. වොට් 630 ජින්කෝ බයිපේෂල් පැනල් 4ක් භාවිතා කරනවා. ඒත් එක්කම පොක්සියස් ගුඩ්වී හෝ සොලිස් 2 කිලෝවොට් ඔන් ග්‍රිඩ් ඉන්වර්ටර් එක ඒ තුනෙන් ඒ වර්ග තුනෙන් එකක් අපිට මේ සඳහා භාවිතා කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට අපි ඊට අමතරව තව දෙයක් කියන්න ඕනේ. අපි වසරක රක්ෂණ ආවරණය සම්පූර්ණ පද්ධතියට ලබා දෙනවා වගේම ගොඩ දෙනෙක් අපිට දුරකථන ඇමතුම් ලබා දීලා අහනවා වොරන්ටි කාල සීමාව කොහොමද කියලා. ඒ ගැනත් මම මතක් කරන්නම්. මේ පැනල් වලට වසර 10ක ප්‍රොඩක්ට් වොරන්ටි එකක් තියෙනවා. ඊට අමතරව පර්ෆෝමන්ස් වොරන්ටි එකක් තියෙනවා වසර 30ක. අපි භාවිතා කරන ජින්කෝ පැනල් සඳහා. එතකොට ඊට අමතරව භාවිතා කරන ඔන් ග්‍රිඩ් ඉන්වර්ටරය සඳහා වසර 10ක ප්‍රොඩක්ට් වොරන්ටි එකක් තියෙනවා. ඊටත් අමතරව අපි මේ සඳහා මේ සිස්ටම් එක සවි කිරීම සඳහා භාවිතා කරන ඇලුමිනියම් ඇක්සසරීස්, DC වයර්, AC වයර් සහ ස්විච් ගියර්ස් සඳහා අපි වසර 5ක වගකීම් කාලයක් ලබා දෙනවා. ඒ ඕනෑම දෙයක් භාවිතා කරන්න බැරි තත්ත්වයකට આવොත් වසර 5කට කලින් ඔබට නොමිලේ අපි ඒ සියලු දේවල් නැවත ස්ථාපනය කරලා දෙනවා. විශේෂයෙන් ස්විච් එකක් අපි හිතමු SPD එකක්, බේකර් එකක් වගේ දෙයක් පිච්චිලා ගියොත් ඔබට අලුතෙන් ඒ සඳහා වියදම් කරන්න අවශ්‍ය නැහැ. වසර 5ක වගකීම් කාලයක් ඒ සඳහා අපි ලබා දෙනවා. ඔන්න ඔය විදිහට තමයි අපේ සේවා සපයන්නේ. මේ පද්ධතිය අපි ඔබට ඉන්ස්ටෝල් කරන්නේ 4,75,000ට අමතරව මේ කිලෝවොට් දෙකේ ඔන් ග්‍රිඩ් සූර්ය බල පද්ධතියට ඔබට වෙනත් කිසිදු මුදලක් වැය වෙන්නේ නැහැ. ඔය සියලු දේවල් අපි ඔබට කරලා දෙනවා. ඔබ විදුලි බල මණ්ඩලයට නැත්නම් EDL එකට, දැන් විදුලි බල මණ්ඩලය කියලා අපිට නිතරම කියවෙනවා තවමත්, EDL එකට යන්න අවශ්‍ය නැහැ. එහි සියලු සේවාවන්, ඒ සියලු කටයුතු ඔබ වෙනුවෙන් අපි කරලා දෙනවා. ඔබට EDL එකට යන්න අවශ්‍ය වෙන්නේ ගිවිසුම් අත්සන් කිරීම සඳහා පමණයි. ගිවිසුම් අත්සන් කිරීම සඳහා පමණක් ඔබ යෑම ප්‍රමාණවත් වෙනවා. අනිත් සියලුම වැඩ කොටස් ඔබ වෙනුවෙන් මේ සේවා කටයුතු අප විසින් කරලා දෙනවා. ඒ නිසා ඔබට 4,75,000ට අමතරව වෙනත් කිසිදු මුදලක් මේ සඳහා වැය වෙන්නේ නැහැ. ඉතින් ඔන් ග්‍රිඩ් සූර්ය බල පද්ධතියක් ගැන හිත ඉද්දි මොකද අපි මේ කිලෝවොට් 5ක පද්ධතියකට යන්න ඕනේ. ඇත්තටම ඔබේ භාවිතය යුනිට් 400ට වගේ එහායින් තියෙනවා නම්
ඉතින් එහෙම නැත්නම් ඔබේ භාවිතය ඔබේ යූසේජ් එක යුනිට් 240ට මෙහා පැත්තෙන් තියෙනවා නම් ඔබ කිසිසේත්ම කිලෝවොට් 5ක සූර්ය බල පද්ධතියකට යන්න ඕනේ නැහැ වැඩි මුදලක් වියදම් කරලා. ඔබ විදුලි බලයෙන් ස්වයංපෝෂිත වෙන්න නම් අදහස් කරන්නේ, විදුලි බිලෙන් නිදහස් වෙන්න නම් අදහස් කරන්නේ, ඔබට ගැළපෙන සාමාන්‍ය මුදලකට මෙම කිලෝවොට් 2 සූර්ය බල පද්ධතිය සවි කරගත්තාම හොඳටම ප්‍රමාණවත්. මේ ගැන දැනුවත් කරන්න තමයි ඇත්තටම අපි මේ වීඩියෝ එක කරන්න බලාපොරොත්තු වුණේ. අපිට තවත් ගැටලු තියෙනවා නම් මේ වීඩියෝ ඩිස්ක්‍රිප්ෂන් එකේ මේ දුරකථන අංක සඳහන් කරලා තියෙනවා. ඔබට අවශ්‍ය වුණ වෙලාවක දුරකථන ඇමතුමක් ලබාගෙන අපිත් එක්ක සාකච්ඡා කරලා ඔබට අවශ්‍ය සූර්ය බල පද්ධතිය සවි කර ගැනීමේ හැකියාව තියෙනවා. බෙහෙවින්ම ස්තුතියි. අපි යමු තවත් වීඩියෝ එකක්.